හයි යාළුවනේ. ඔන්න ඉතින් අද මට පොඩියට ඔයාලට දෙයක් කියන්න හිතුණා. ඉතින් මගේ මේ පුංචි බිස්නස් එක ඔයාලටත් පොඩ්ඩක් හරි වැදගත් වෙයි කියලා හිතලා තමයි මම මේ දේ ඔයාලට කියන්න හිතුවේ. ඉතින් මගේ මේ පුංචි බිස්නස් එක පටන් අරගෙන දැනට මාස 2ක් විතර වෙනවා. ඉතින් ළමයි මේක ගොඩක් අමාරු දෙයක් නෙවෙයි. ඔයාලටත් පුළුවන් මේක පුංචියට පටන් ගන්න. තමන්ටම කියලා බිස්නස් එකක් කරන්න හිතන් ඉන්නවනම් ඇත්තටම මේක වැදගත් වෙයි. මම හිතනවා එහෙම වැදගත් වෙයි කියලා. ඇත්තටම ළමයි මේක ගොඩක් අමාරු දෙයක් නෙමෙයි. හැබැයි මම දැකලා තියෙනවා YouTube එකේ ගොඩක් වීඩියෝස් දාලා තියෙනවා මේ අයිස් නිෂ්පාදනය ගැන. ඉතින් ළමයි මේක අපි හිතන තරම් ලේසිත් නැහැ. මේකට ගොඩක් මහන්සි වෙන්න ඕනේ. ඇත්තටම කට්ටක් කාලා ඉස්සරහට යන්න පුළුවන් කෙනෙක්ට මේක ගොඩාක් වැදගත් වෙනවා. ඇත්තටම සමහරක් ළමයි ඉන්නවා, සමහරක් අක්කලා අයියලා නංගිලා මල්ලිලා ඉන්නවා. මම ගොඩාක් දැකලා තියෙනවා. කෙනෙක්ගේ යටතේ වැඩ කරන්න කැමති නැහැ. ඉතින් එහෙම කෙනෙක්ට මේ පුංචි බිස්නස් එක මං හිතනවා ගොඩාක් වැදගත් වෙයි කියලා. ඉතින් මම දන්නවා YouTube එකේ දාලා තියෙන වීඩියෝස් වල සමහරක් වෙලාවට අර හදාගන්න විදිහ, මේව කොහෙන්ද ගන්න ඕනේ, කොහොමද මේව අපි නිෂ්පාදනය කරගන්නේ, එහෙම ලොකු විස්තරයක් සමහරක් අයගේ දාලා නැහැ. ඉතින් කෙනෙක් ආසාවෙන් ඉන්නවා නම් මේක පටන් ගන්න. මම හිතනවා එහෙම ලොකුවට අමාරුවක් වෙන එකක් නැහැ කියලා. ඇත්තටම කෙනෙක් යටතේ වැඩ කරනකොට ගොඩක් නීති තියෙනවා ළමයි. ඇත්තටම තමන්ගේ දෙයක් කරනකොට එහෙම නීති නැහැ. තමන්ට ඕන වෙලාවකට නිවාඩු ගන්න පුළුවන්. තමන්ට මේක දැන් කරන්න බැරි නම් ඒක චුට්ටක් වෙලා නතර කරලා තියන්න පුළුවන්. එහෙම ළමයි තමන්ට කියලා අර කොන්ෆිඩන්ස් හදාගන්න පුළුවන් මේකේ. අපි කෙනෙක්ගේ යටතේ වැඩ කරනකොට ඒක මාර පීඩනයක්. මොකද මමත් කෙනෙක් යටතේ වැඩ කරලා තියෙනවා. ඒක මාරම ස්ට්‍රෙස් ළමයි. මට ඇත්තටම රජයේ ජොබ් කෙනෙක් යටතේ වැඩ කරන ඒවා එපා වුණේ ඒ නිසාමයි. ඇත්තටම ළමයි තමන්ගේ කියලා දෙයක් පටන් ගන්න කෙනෙක් ඉන්නවා නම් මේක මං හිතනවා වලට ඇත්තටම ගොඩාක්ම වැදගත් වෙයි කියලා. ඇත්තටම මෙහෙම බිස්නස් එකක් පටන් ගත්තේ ළමයි රජ වෙන්න නෙමෙයි. ඇත්තටම ජීවත් වෙන්න. මගේ පවුල පුංචි කාලේ ඉඳලා ගොඩක් දුක් විඳපු පවුලක්. අදටත් එහෙම තමයි. මගේ අම්මා තාත්තා කියලා මහ ලොකු ජොබ් කරන අය නෙවෙයි. හරි අමාරුවෙන් යන්නේ. හැබැයි ළමයි මේ පුංචියට පටන් ගත්ත දේ අද මම මේ වෙනකොට මං හිතන්නේ ගොඩක් කඩවල් වලට දානවා. ඇත්තටම ඩිලිවරි යනවා. අපි සතියෙන් සතියට ඩිලිවරි යනවා. මං හිතනවා තමන්ගෙම දෙයක් කරන එක තමයි ගොඩක්ම වැදගත්. උත්සාහය තියෙනවා නම් ඇත්තටම කරන්න බැරි දෙයක් නැහැ. ඇත්තටම මගේ අම්මා තමයි මුලින්ම මේක මට පටන් ගන්න අත්දැලක් වුණේ. මගේ අම්මා තමයි මුලින්ම කරේ. හැබැයි අම්මට ටිකක් අසනීප නිසා එයාට කරගෙන යන්න අමාරුයි. ඉතින් මං ජොබ් එකෙන් අයින් වෙලා මේක දැන් කරගෙන යනවා. ඉතින් ළමයි ඔයාලට මං කියලා දෙන්නම්. මේක කොහොමද පටන් ගන්නෙ? මේකට මුලින්ම කොච්චර වියදමක් යනවද? අපි බඩු ගන්න ඕනේ කොහොමද? ඒක හදාගන්නේ කොහොමද? අපි එතකොට මේ අයිස් පැකට් රෝල තියෙනවනේ ළමයි. එතකොට ඒව අපි ගන්න ඕන කොහොමද? ඇත්තටම ළමයි මේක මුලින්ම අපි රෙජිස්ටර් වෙන්න ඕනේ. ඒකත් මම ඔයාලට කියන්නම්. එතකොට මේවට යන කොස්ට් එක කොහොමද? මේවගෙන් ලැබෙන ලාභය ඒ හැමදේම මම ඔයාලට කියන්නම්. ඉතින් යාළුවනේ මට ඔයාලට කියන්න ඕන වුණේ උත්සාහය තියෙනවා නම් තමන්ගෙම දෙයක් කියලා කරන්න පුළුවන්. කරලා බලන්න. ඇත්තටම ඒක මාර නිදහස් ළමයි. ඉතින් මට ඔයාලට කියන්න ඕන උනේ ඒක තමයි.
ඉතින් යාළුවනේ ගිහිල්ලා එන්නම්.